ගයිස් අපි අද පළවෙනි වීඩියෝ එකෙන් හදන්නේ අබ වලින් පොඩි කෑමක් හදන්න. කෑමේ නම නම් දන්නේ නැහැ. හැබැයි රහට තියෙයි කියලා හිතනවා. පොඩි ටෙස්ට් එකක් වගේ දාන්න යන්නේ. මේක අපේ channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් subscribe පාරක් දාලා ඔයාලගේ full support එක ඕනේ. අපි ඉස්සරම අබ ගෙඩි දෙක හොදට හොදගමු. ගයිස් පළවෙනියටම අපි අබ ගෙඩි ටික හොදට හොදගමු මෙහෙම. අබ ගෙඩි තුනම හොදගමු හොදට. වීඩියෝ එක ස්කිප් කරලා පොඩ්ඩක් දාන්නම් ගයිස්. නැත්නම් වීඩියෝ එක ගොඩක් දිග වෙනවා. අබ ගෙඩිය හොදාගෙන ඊට පස්සේ මේක පොත්ත රැහ ගන්න ඕනේ. ඉස්සරහම දෙපැත්ත කපලා පොත්ත රැහ ගමු අපි. මෙන්න මේ ආකාරයට පොත්ත රැහ ගන්න ඕනේ. වැඩි හිතන්න එපා ගයිස්. මේ පිහිය කැපෙන්නේ නැහැ. පිහියක් කම්මුනේ. හරි ගයිස් දැන් ඉතින් අපි අබ ගෙඩි දෙක සුද්ධ කරගෙන නම් ඉවරයි. පොඩ්ඩක් ඇත වුණා සුද්ධ කරද්දි ඒක ගැන වැඩි හිතන්න එපා. ඔයාලා ලස්සනට සුද්ධ කරගන්න. දැන් ඉතින් අපි කරන්න යන්නේ ආයෙත් මේ ගෙඩි දෙක පොඩ්ඩක් හොදගමු. හරි ගයිස් ඔයා ඇති කියලා හිතනවා. ඔයාලා හොදට හොදගන්න. ඊට පස්සේ මෙහෙම අබ ගෙඩිය තියලා අතට අරන් පිහිය අරන් ඔයාලට කැමති විදිහකට මෙහෙම ගහගෙන යන්න. අතපය කපාගෙන මට නම් කියන්න එපා ගයිස්. කමෙන්ට් දාලා බයින්න එපා. මේ සිස්ටම් එක දන්න කට්ටියත් ඇති. නොදන්න කට්ටියට මම කියන්නේ දන්න කට්ටිය කටහන් ඉන්න. එහෙම කපලා හොඳට කපා ගන්න ගයිස්. හිතන හැටියට ගහගෙන යන්න. ඊට පස්සේ අනිත් පැත්තටත් එහෙම ගහන්න. පොඩක් ගහන්න ගයිස්. ඊළඟ පාර මම හොද පිහියක් අරන් එන්න. මේ පිහිය පොඩ්ඩක් අවුල්. ගෙදර තිබ්බ පිහියක් උස්සන් ආවේ. හරි ගයිස් එහෙම මෙහෙම හිතේ හැටියට කපා ගත්තා. ඊට පස්සේ චූටි කෑලි වලට කපාගෙන දැන් ඉතින් ගයිස් මෙහෙම සුපුරුදු පරිදි පොඩ්ඩක් රැහ ගන්න තියෙන්නේ. ඔහම රැහ ගන්න. වටේ මෙහෙම කරගන්න. දෙම හරි ගයිස් දැන් අපි මැල්ලුමක් වගේ කපාගත්තු අබ ගෙඩි ටික දාගන්න අපි ගානකට. එහෙම හිට දාගමු. වීදුරු පිගන් ගත්තේ නැහැ ගයිස්. ප්ලාස්ටික් පිගානක් ගත්තේ. ඒක වැටිලා ගැටුණොත් එතන පුනර පහන් දෙන හින්දා. ඇති. හරි ගයිස් දැන් අපි මේකට ලුණු මිරිස් ටිකක් එහෙම දාමු. හරි ගයිස් දැන් ඉතින් අපි අබ එක කපාගෙනත් ඉවරයි. මේකට ලුණු හැදි හැන්ද පුරවතා දෙකක් විතර දාමු. ගොඩක් තියෙනවා දෙකමාරක් විතර දාමු කමන්නේ. කමන්නේ තුනක්ම දාමු. මිරිස් කුඩුත් හැදි දෙකක් විතර දාමු. සැරට ඕනනම් අරට ඕන තරම් සැරට ගන්න. හරි ගයිස් ඔය ඇති. ඊට පස්සේ මේක හොදට අනා ගන්න. මම අතින් අනා ගන්න. අත හොදලා ඉන්නේ. ඔයාලට ඕන සැර ප්‍රමාණයට ගන්න. මේක ගයිස් මං හැදුවට තව පොඩි උණුත් ඉන්නවා බලාගෙන කන්න. උන්ට කන්න පුළුවන් විදිහට හැදුවා. ගයිස් මම මේකට සීනි දාන්නේ නැහැ. මොකද සීනි දාමු පොඩක් පැණි රහ ගතියක් නැහැ. එතකොට අප්පිරියයි. ඊපස්සේ ගයිස් ඉතින් මේක හොදට අනලා කන්න තමයි තියෙන්නේ. ගයිස් කිසි අවුලක් නැහැ. සුපිරියටම තියෙනවා අබ පිගාන බෙයින්. එවිල මේකට කියන නම නම් දන්නේ. ඒත් ඉතින් හැදුවා. හොදට අනා ගන්න. ලුණු මිරිස් ගානට දාගන්න. ඔයාලා කැමති නම් මේකට තව ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එහෙමත් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් එක කමෙන්ට් එකක් දාන්න. පළවෙනි වීඩියෝ එකේ හින්දා අඩුපාඩු ඇති. ඒව අපි හදාගෙන ඉස්සරහට යමු. ගොඩක් ස්තුතියි.